Hello guys, welcome back to my YouTube channel. අද මම ඔයාලට පෙන්වන්න යන්නේ වෙක්ට්‍රෝසයි SL සැරි සරන්නයි අපේ කැම්පස් එකේ ලස්සන වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකේ behind the scene එකයි. තව අපි හවස චූටි ගමනක් ගියා. ඒකේ ලස්සන vlog එකක් අරගෙන තමයි මම අද ආවේ. SL සැරි සරන්නයි අපේ වෙක්ට්‍රෝසයි වීඩියෝ කරද්දී වැටි ඇසිස්ටන්ට් විදිහට මම තමයි වැඩ කරේ. ඊට පස්සේ අපේ යුනිවර්සිටි එකේ යාළුවෝ ටිකක් අපිට හම්බ වුණා. මේ එදා මතක හිටින්න මම ගත චූටි වීඩියෝ ක්ලිප්ස්. මම ඉතින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. මං ඔය මියුට් කරලා තියෙන එකේ කියන්නේ වෙක්ට්‍රෝසට මම කවදාවත් අක්කා කියලා කියන්නේ නැහැ කියලා. කො මේ පැත්තට හිනාන්න මගේ vlog අනේ මම පේන්නේ නැහැ හලෝ. පේන්නේ. අනේ පේන්නේ මගේ කැම් එක පොඩ්ඩක් ආවෝ. සෙල්ෆි ඔන් කරගෙන යන්නේ. අපේ බොයිස්ලා ලන්ච් එක අරගෙන එනකන් ප්‍රැක්ටිකල් එහෙම ඉවරලා එනකන් අපි දෙන්න ඉතින් බෙන්ච් එකක් උඩට වෙලා හිටියා. අනේ දැන් මෙයා නිසා අපි ට්‍රිප් එක යන්න පරතු කරා අන්න දැන් යනවා. අනේ අංකෝ. ඉතින් අපිටත් හදා ගන්න ඕනේ. අනේ අපි ආයනකන් හිටියේ ට්‍රිප් එක යන්න. මොන ට්‍රිප්ද? යනවාද හදන්නේ? මම හදන්න කම්මේ. ඔක ට්‍රිප් එකට අපේ මයුර අයියත් ඉන්නවා. හායි කියන්න. හායි. ඔබගේ උත් එක්ක ට්‍රිප් වගේද නේද? අපේ ගුහක ට්‍රිප් එක යන අලුත්ම සාමාජිකයා තමයි අපේ මයුර අයියා. එදා අපිත් එක්ක එකතු වුණා. දැන් ඉතින් ඔන්න තමයි වෙක්ට්‍රෝසා. ගුහක ට්‍රිප් පාට් සෙලිබ්‍රිටි. ඔන්න තියෙනවා අපේ ගෛරව අයියාගේ වණ්ඩිය. එකම වයිබ් එකේ යාළුවෝ සෙට් එකක් සෙට් වෙනවා කියන්නෙම එතන තියෙන්නේ ලස්සනම මතක ගොඩක් වගේම hina වෙනම් කිසිම අඩුවක් නැහැ. ඇත්තටම අපි මේ ගමන ගිහින් එනකම්ම අපේ මූණේ hinaව නම් ඉන්න නමාරගේ වෙක්ට්‍රෝසා 100ක් පදක් නෑ. අද ගමන එනකොට ඔය වීඩියෝ එකේ විනාඩි කීයක් ගියාද? අර වෑන් එක ගෙනියන්න පුළුවන්. මහා බදුල්ල යවන්න බලන් ඉන්න මිනිස්සු තමයි කාර් එක වගේ. ගයිස් මේක මේ ඉන්නේ පේනවත් දන්නේ. KDH එක. ඒක ගෙනියන්න බරව. ඔව් මම ඒක ගහන්න තමයි මුගින් ඔය වටෙන් ඉන්න හැදුවේ. ඒ උනාට දෙකම එකයි ඉතින්. එක තමයි අයිරු. ඔය අයිරු එකකින් තමයි මේ බරවා. සරි. සරි ජීට් එක දිග. හරි බදුල්ල ඇස්සේ. මහා බදුල්ල යවන්න නේද බලන් ඉන්නේ. අන්න ගයිස් එක්කද මහා බදුල්ල යන්න බලන් ඉන්න මිනිස්සු. මේක නේ මොකාර එකක් ගන්න. දැන් යනවා මේ පාට. මේ පාටේ එන ලොකුයි. එහෙම. දන්නේ නැහැ නේද? අර හොස්පිටල් එක පාටිය කියලා මොනවද? මේ මෙතන අනේ ගයිස් යාළුවොත් එක්ක vlog එකක් කරද්දී යාළුවොත් එක්ක ඉද්දී ඔයාලා මගේ හිනාව ගණන් ගන්න එපා. ඇත්තටම ට්‍රැක් අවුට් හිනාවක් තමයි එතකොට මට තියෙන්නේ. ෆයිනලි අපි ආවා අපේ ඩෙස්ටිනේෂන් එකට. හැව්ලක් සිටි මාල් එකට තමයි අපි ආවේ. මේ කුහකයා අලුත් එක්ක එනවා. මේ නේ ඇසිස්ටන්ට්. ගෙදර යන්න බෑග් උත් උස්සගෙන ආපු මම අන්තිමටම කුහක ට්‍රිප් එකක් ගිහින් තමයි නතර වුණේ. නයිස් කපල්. අපි මේ ගෙස්ලා දෙනවා. මෙතන ටිකක් දෙමු දෙන්න. ඉන්නේ නිකන් අපිව දන්නේ නැහැ වගේ. අර තාම ලැජ්ජයි අපි යාළුවා කියන්න. ඔයාලගේ වෙක්ට්‍රෝසගේ මේකේ වීඩියෝ එක දාලා තියෙනවා දැනටමත්. ඒකේ behind the scene එකක් වගේ තමයි මගේ vlog එක යන්නේ. මොකද සම්පූර්ණයෙන්ම ලස්සන මීටත් වඩා ලස්සන වීඩියෝ එකක් වෙක්ට්‍රෝස YouTube channel එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. මේක නිකන් behind the scene වීඩියෝ එකක් වගේ. යාළුවොත් එක්ක ඉඳි ඇත්තටම වෙලාව යනවා දැනෙන්නේ නැහැ. හිනාව අඩු වෙන්නේ නැහැ. ඒ වගේම ආයෙ මට මෙයාලත් එක්ක කුහක ට්‍රිප් එක කවදා යන්න පුළුවන් වේද කියලා දන්නේ නැහැ. miss you so much මගේ කුහක යාළුවෝ ටික. ඊට පස්සේ අපේ බොයිස්ලා ටික ක්‍රිකට් ගැහුවා ප්ලේ ඒරියා එකට ගිහිල්ලා. ඊට පස්සේ
තව එක සෙල්ලම් කරා. ඇත්තටම මේ මට වීඩියෝ කරගන්න බැරි වෙලා ඒ ටික ඔක්කොම හරි මිස් වෙලා. එහෙනම් ඔයාලා මගේ channel එක subscribe කරලා, like කරලා, comment කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මේ වගේ ලස්සන vlog බලන්න මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ආය අලුත් vlog වලින් හම්බ වෙනකම් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. ආදරේ.